පුංචි ෂෝට් වීඩියෝ එකක් කරනවා මේ කාබලේටරේ තියෙන කොටස් ගැන. ඒ වගේම මේ වගේ වෙන අත්‍යවශ්‍ය කාරණාව ගැන ඉතාම පොඩි කෙටි වීඩියෝ එකක් කරන්න හදන්නේ. මේක ඇවිල්ලා සාමාන්‍ය CG125 CD200 වලට වගේ දාන කාබලේටර් එකක්. මේක CM CD වලට පාවිච්චි කරන අර මේ තියෙන ඩයෆ්‍රම් ටයිම් කාබලේටර් එක. මේක අර ඩයෆ්‍රම් එක සවුත් වෙලා ස්ලයිඩ් එක බෝර් එක ගෙවිලා ස්ලයිඩ් හිර වුණාම මේ වගේ මේ තායිවාන් කාබලේටර් පාවිච්චි කරනවා. මේ මොකද අරවා රිපෙයාර් කරන්නට වැඩිය මේක දාන එක ලේසි නිසා. මේකේ මේ යට කප් එක ඇරියට පස්සේ අපිට මේ ඇතුලේ තියෙන කෑලි ටික බලා ගන්න පුළුවන්. මේකේ මෙතන ෆ්ලෝටර් එක, මෙතනින් තියෙන ෆ්ලෝටර් නීඩල් එක මේක ඇතුලේ. එතකොට මේක තමයි මේන් ජෙට් එක. ඊට පස්සේ මෙතන මේක තමයි අයිඩල් ජෙට් එක. කාබලේටර් එකේ මේන් ජෙට් එක සම්බන්ධ වෙලා තියෙන කොටස තමයි මේ තියෙන්නේ. දැන් මේක සාමාන්‍ය ජෙට් එක කියලා කිව්වට දැන් මේක තමයි ඇත්තටම ජෙට් එක කියලා කියන්නේ. මේකේ නම්බර් ගහලා තියෙනවා මේ උඩ පැත්තේ. එකින් මේ නම්බර් වලින් කියන්නේ ජෙට් එකේ සයිස් එක 100 105 95 එහෙම දාලා දෙන්නේ ජෙට් සයිස්. එතකොට මේ ජෙට් එක හයි කරලා තියෙන්නේ මෙන්න මේ බටයක් වගේ කොටසට. මේකට කියලා කියනවා ඉමර්ෂන් ටියුබ් එක කියලා. මේකෙන් වෙන්නේ පෙට්‍රල් වාතය එක්ක හොඳට මිශ්‍ර කරන එක. මේක චූටි සිදුරු තියෙනවා. ඒ සිදුරු වලින් තමයි මේ හුලං ඇවිල්ලා ඒ හුලම් පාර එක්ක පෙට්‍රල් කලවම් වෙන්නේ හොඳට. දැන් සාමාන්‍යයෙන් මේ කාබලේටර් එකේ පෙට්‍රල් යට පිරෙනකොට මේකයි දෙකම වැහෙන්න පිරලා දෙන්නේ. එතකොට අපි එන්ජින් එක ස්ටාර්ට් කරලා එන්ජින් එක ක්‍රෑන්ක් වෙනකොට එහෙම නැත්නම් එන්ජින් එක කැරකෙනකොට මේ පිස්ටන් එක යට යනකොට ඒ හැදෙන රික්තකේ පුරවන්න මේ පැත්තෙන් එයා ක්ලීනර් එක හරහා හුලං ඇදලා ගන්නවා. ඒ ඇදලා ගන්න හුලම් පාරට පෙට්‍රල් හොඳට මිශ්‍ර කරන්න මේ ඉමල්ෂන් ටියුබ් එක හරි වැදගත්. මේකට කියන්නේ ඉමල්ෂන් ටියුබ් එක කියලා. එතකොට දැන් මේ ඉමල්ෂන් ටියුබ් එකේ මේ තියෙන සිදුරු එකක් දෙකක් සමහරලාට භාගයක් විතර සමහර වෙලාවට පුස් බැඳලා වගේ වැහිලා යනවා. එතකොට තමයි ওই බයික් එක උදේට එහෙම ස්ටාර්ට් කරන්න යනකොට ස්ටාර්ට් වෙන්න හොර ගතියක් තියෙන්නේ. මේ මොකද හොඳට පෙට්‍රල් එන්නේ නැහැ. මේවා බ්ලොක් වෙලා තියෙන නිසා. එතකොට දැන් මේකේ මේ තියෙන අනිත් පොඩි ජෙට් එක ඇවිල්ලා ඒක තමයි අයිඩල් ජෙට් එක කියලා කියන්නේ. එතකොට ඔය බයික් එක අයිඩල් එකේ තියෙනකොට නිකන් ස්ලෝ එන්ජින් එක තියලා තියෙනකොට පෙට්‍රල් ඇදලා ගන්න ඒක හරහා. එතකොට ඒ පෙට්‍රල් ප්‍රමාණය අඩු වැඩි කරන්න පුළුවන් මෙන්න මේ තියෙන ඇනේ. එතකොට මේකෙන් ඇදලා ගන්න පෙට්‍රල් ප්‍රමාණය මේක ඇතුලෙන් ගිහිල්ලා මෙන්න මේ හරි චූටි සිදුරක් තියෙනවා. ඒකෙන් තමයි හැම වෙලේම විද තියෙන්නේ යන්තම් එන්ජින් එක නවතින්න නැතුව තියාගන්න. එතකොට ඔය අයිඩල් සර්කිට් එක කියලා කියන්නේ ඒකට. මේක තමයි මේන් සර්කිට් එක. එතකොට මේකේ මේ තියෙන ෆ්ලෝටරේ සම්බන්ධ වෙලා තියෙන ෆ්ලෝට නීඩල් එක. දැන් මේක පොඩ්ඩක් අයින් කරලා දාලා තිබ්බ එක නිසා මේක හිර වෙලා තියෙන්නේ. මේක මම ගලවලා පෙන්නන්නම්. දැන් කාබලේටර් එකේ පෙට්‍රල් ටැංකියෙන් එන පෙට්‍රල් පිරෙන්නේ මේ ෆ්ලෝට නීඩල් එක හරහා. එතකොට මෙතන මේ එක ප්‍රශ්න මේ වුණාම තමයි පෙට්‍රල් ඕවර්ෆ්ලෝ වෙන්නේ. දැන් මේ පේනවා ඇති මේක මේ සමහර ගොඩක් හොඳ ටිකක් ක්වොලිටි කාබලේටර් වල මෙතන මේ කට හදලා තියෙන පිත්තල වලින්. සමහර ඒවා තේනවා දැන් පිත්තල නැතුව වෙන ඒවා ඉතින් හදපුවා. එතකොට දැන් මෙතන මේ කට සවුත්තු වෙලා මෙතන මේ රබර් මේ තුඩ ගෙවුනම එහෙම තමයි මේක හරියට ඇරෙන්නේ වැහෙන්නේ නැතුව මේ වෙලා පෙට්‍රල් ඕවර්ෆ්ලෝ වෙන්න ගන්නේ කාබලේටර් වල. දැන් මේ මොඩල් එකේ කාබලේටර් එකේ දැන් මේක මේ චෝක් එක උඩට විස්සුවාම චෝක් බටන් එක මේ පැත්තේ මේ දොර වැහිලා යනවා. එතකොට මේකට එන හුලම් පාර බ්ලොක් වෙනවා. බ්ලොක් වුණාම උදේට ස්ටාර්ට් කරනකොට හුලං අඩු වෙලා
අනිත් මේකේ අයිඩල් ජෙට් එකෙනුයි මේන් ජෙට් එකෙනුයි විදින පෙට්‍රල් ප්‍රමාණය වැඩි වෙලා රිච් මික්සර් එකක් තමයි කම්බෂන් චේම්බර් එකට යන්නේ. එතකොට දැන් මේකේ මේ බටන් එක ආයේ මේ පහළට දැම්මහම අවශ්‍ය හුලම් පාර හම්බ වෙනවා. දැන් මේ මොඩල් එකේ චෝක් එක වැඩ කරන්නේ මේ විදිහට. දැන් මේ වගේ කාබලේටරයක් ගත්තාම මේවට එහෙම මේ වගේ එහෙම වැඩ කරන්නේ නැහැ. මේ වගේ වෙනම මේ ලයින් එකක් තියෙනවා චෝක් එකට. කියන්නේ මෙන්න මේ සිදුර හදලා තියෙන්නේ ඒ වෙනම අමතර පෙට්‍රල් ප්‍රමාණයක් මේ හරියට මේ විදින්න. දැන් මේකේ කොටස් අඩු හින්දා ඒව නෑ. මම වෙන දවසක හොඳට දෙන කාබුලේටර් එකක පෙන්නන්නම්. මේක තමයි ඔය මේන් ජෙට් එක ඇතුළට යන නීඩල් එකත් එක්ක තියෙන පිස්ටන් එක. දැන් ඔය ගොඩක් ඒ වගේ මේ බෝර එක සවුත් වෙලා කැපිලා හිර වුණාම මේ වගේ පේනවා මේ ඇතිල්ලිලා තියෙනවා බෝර එකේ මේ පිස්ටන් එක. එතකොට දැන් මේකේ මේ තියෙන පිත්තල බෝරක්. දැන් ජපන් පරණ හොඳ කාබලේටර් වල ගොඩක් වෙලාවට මේවා හදලා යන්නේ පිත්තල වලින්. මේක යන්නේ ඉමර්ෂන් ටියුබ් එක ඇතුළට. මේක කාබලේටර් එකක් ඇතුළේ සම්බන්ධ වෙලා තියෙන මේ විදිහට. එතකොට මේකේ දැන් අපි රේස් කරනකොට වෙන්නේ මේ පිස්ටන් එක උඩට ඉස්සෙනවා. එතකොට පිස්ටන් එක උඩට ඉස්සෙනකොට මේකේ සිදුරු එක ඇරෙනවා. එතකොට තමයි පෙට්‍රල් අපිට අවශ්‍ය ප්‍රමාණයට මේ විදිහට මේ ඉස්සෙනකොට පිස්ටන් එක මේ සිදුරු හරහා පෙට්‍රල් විදලා ඒක මැනිෆෝල්ඩ් එකට යනවා. එතකොට මේ කූරෙත් ඇඩ්ජස්ට්මන්ට් එකක් තියෙනවා. කොච්චර මේ අපිට ඒ කූර ඉස්සෙන්න ඕන ප්‍රමාණය මේ ඇඩ්ජස්ට්මන්ට් එක හරහා හරි ගස්සන්න පුළුවන්. එතකොට මේකේ මේ පිස්ටන් එකෙත් කොටස් පැති දෙකක් තියෙනවා. දැන් මේ කානුවක් වගේ කපලා තියෙන එක ඒක කාබලේටරේ අර අයිඩල් එක හදන අයිඩල් ස්ක්‍රූ එක පැත්තට තමයි වැටෙන්නේ. මේ පිස්ටන් එකේ දැන් අයිඩල් ස්ක්‍රූ එක පැත්තට සම්බන්ධ වෙන්නේ මේ ලොකු කානුව වගේ එක. මේක අස්සට මේ තියෙන අයිඩල් ඇනේ ඇතුළට ගියාම මේක ගානකට මෙහෙම උඩට ඉස්සෙනවා ආයෙ පහත් වෙනවා. ඒ පහත් වෙන එක හරි ගස්සන්න තමයි මේ ස්ක්‍රූ එක දාලා තියෙන්නේ ස්ප්‍රින් එකත් එක්ක. එතකොට එන්ජින් එකේ අයිඩල් එක කොච්චර තියෙනවද කියලා මේකෙන් මෙතනිනුත් ඇඩ්ජස්ට් කරලා හරි ගස්ස ගන්න පුළුවන් අයිඩල් සර්කිට් එක.